කොච්චර කොහොම වුණත් සමහර අවස්ථාවල ඉවත් වෙලා ගියපු එයා නැවත ඔයාට ළඟ වෙන්න තියෙන හැකියාවක් තියෙනවා, පොසිබිලිටි එකක් තියෙනවා. ඒක බ්‍රේක්අප් එක වෙලා පොඩි කාල සීමාවක් ඇතුළත වෙන්නත් පුළුවන්. නැත්නම් සැලකිය යුතු කාලයක් ගෙවිලා ගියාට පස්සේ සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි ඔයා මතක තියාගන්න මේ නැවත යා ලං වෙනවා කියන දේ සිද්ධ වෙනවා නම් ලොකු පර්සන්ටේජ් එකකින් ඒක සිද්ධ වෙන්න හැකියාවක් තියෙන්නේ ඔයා නෝ කන්ටැක්ට් හරියට ෆලෝ කරද්දි විතරයි. එතකොට බ්‍රේක්අප් එක වෙච්ච අලුත. ඒ කියන්නේ එයා ඔයාගෙන් ඉවත් වෙලා ගිහලා ඔයාලා දෙන්න මොනවා හරි හේතුවක් මත දෙපැත්තකට වෙලා ඊට පස්සේ හරියට ඒක කන්ෆර්ම් වෙන්නත් කලින් සම්පූර්ණයෙන්ම දෙන්න වෙනම මාර්ග දෙකක සැලකිය යුතු දුරක් යන්නත් කලින්ම එයා නැවත ඔයාට රීච් කරනවා නම් හරිද? ඔයාලා කනෙක්ෂන් එක තව දුරටත් දිගටම තියෙනවනම් යාළුවෝ වගේ හරි දන්න අඳුරන අය වගේ හරි ඔයාලා ඉන්නවනම් එයා ඔයාගෙන තවදුරටත් හොයලා බලනවනම් ඔයාගේ පවුලේ අයව ඔයාගේ යාළුවන්ව එයා කන්ටැක්ට් කරනවනම් මෙතන තේරුම් ගන්න දෙයක් තියෙනවා. බ්‍රේක්අප් වෙනවා කියන එක මං ඉවත් වෙනවා කියන එක හරිද දෙන්න දෙපැත්තකට යනවා කියන එක නිකන් වචන වලට සහ ක්‍රියාවලින්ට විතරක් සීමා වෙලා තියෙනවා. එතකොට ඒක හරියට අවබෝධයෙන් ඔලුවට අරගෙන හරි සැලැස්මක් හදාගෙන හරි අරමුණකට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොන විදිහට බ්‍රේක්අප් වුණත් ඒ කිසිම කෙනෙක් ඒ මොහොත රිකා වෙන්නේ නැහැ. මට තවත් ඔයාව එපා, මට තවත් ඔයත් එක්ක ඉන්න බෑ, අපි දෙන්න මෙහෙම ඉස්සරහට ගිහලා වැඩක් නැහැ, අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. හරිද? විවිධ දේවල් කියලා ඉවත් වුණත් එයාට වාගෙන තියෙන ඇට්‍රැක්ෂන් එක අඩු වෙලා තියෙන පුළුවන්. වාගෙන තියෙන ආකර්ෂණය අඩු වෙලා තියෙන පුළුවන්. හරිද? ඒ මොනවා වුණත් එයා අනිවාර්යයෙන්ම රිකා වෙන්න ඕනේ. එයා ඒකට ඒ ප්‍රොසෙස් එක හරහා යන්නම ඕනේ. ඒක තමයි ඇත්ත. ඒ ප්‍රොසෙස් එකක් ඇතුලේ යන්නේ නැතුව එයාට සම්පූර්ණයෙන්ම රිකා වෙන්න බෑ. හැබැයි වාගෙන තියෙන ආකර්ෂණය සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියෙනවා නම් වාගේ තිබුණු හැසිරීමේ වචන භාවිතය නිසා එයාට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් කිහිප වතාවක් නැවත මේක කරනවද නැද්ද කියලා හිතන්න වෙන මට්ටමට පැහැදිලි මතයක් එයාට තියෙනවා නම් හරිද? එහෙම දැනෙන දෙයක් එයාට තියෙනවා නම් බොහෝ දුරට හරි අවබෝධයෙන් ස්ථිර සලස්මක් ඔස්සේ ඒ ටාගට් එකට යන්න තියෙන ප්‍රතිශතය වැඩි. මමත් ගොඩක් වෙලාවට විශ්ව සහිත බැඳීම් වලින් නොගැලපෙන බැඳීම් වලින් ඉවත් වෙන්න උපදෙස් දෙනවා. මම පැහැදිලි කිරීම කරනවා. එතකොට ඒ වගේ කෙනෙක් YouTube එකේ හරි මොනවා හරි social media platform එකක search කරත් මේ හා සමාන පැහැදිලි කිරීම මේ වීඩියෝස් යාට suggest වෙන්න පුළුවන්. එයා ඒව අහලා තව දැනුම අරගෙන motivate වෙලා හරිද? එයාට තියෙන අර දල අදහස තව confirm කරගෙන ඒක ස්ථිර කරගෙන හරිද? තවත් දැනුම අරගෙන ඒ අවබෝධය අරගෙන ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන්න තියෙන possibility එක වැඩි. ඒක තමයි ඇත්ත. ඉතින් ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් අහලා රිකා වෙන අය පවා ඔය වගේ ගොඩක් suffer කරන කට්ටිය සමහර වෙලාවට ඒ රිලේෂන්ෂිප් එක ගැලපෙන්නේ නැහැ කියලා පැත්තකට වෙච්ච කෙනෙක්. එයා පැත්තකට වුණාට එයාට කොන්ෆිඩන්ස් නැහැ. ඒ තීරණය අරගෙන ඒ තීරණය රැඳිලා ඉන්න. මම කියලා තියෙනවා තීරණ ගන්න එක වෙනයි. තීරණ ගන්න ඕන මනුස්සයෙක්ට පුළුවන්. හැබැයි ඒ තීරණය රැඳිලා ඉන්නවා කියන්නේ වෙනම එකක්. එතකොට ඒ රැඳිලා ඉන්නවා කියන කොටසට මීට අදාළව මගේ වීඩියෝස් ප්‍රයෝජනවත් වෙනවා. එයාට ඒ ඔස්සේ ගමන් කරන්න. මගේ පැහැදිලි කිරීම වලට සවන් දීලා රිකා වෙච්ච බහුතරයක් දෙනා ඉන්නවා අන්න ඒ කැටගරි එකේ. එතකොට ඔයා හිතන්න ඔයා නිසා ලොකු ඩැමේජ් එකක් එයාට සිද්ධ වෙලා තියෙනවා නම් හරිද? සැලකිය යුතු ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ කොහෙන් කල්පනා කරත් මොන විදිහට කල්පනා කරත් ඔයා ගැලපෙන්නේ නැති කෙනෙක් එක්ක ඔයා ටොක්සික් මිනිස්සෙක්. එයාට වෙච්ච හානිය වැඩි. හරිද? එයා විඳවලා තියෙන ප්‍රමාණයේ ප්‍රතිශතය වැඩි. එතකොට එයාට අර හරි ෆවුන්ඩේෂන් එකක් හදාගෙන මේක දිගේ ගමන් කරන්න පහසුයි සහ ඒ අරමුණට අවශ්‍ය නම් මගේ පැහැදිලි කිරීම ප්‍රයෝජනයකට ගන්නත් පුළුවන්. මම ඒ දෙපිරිසටම මේ රිලේෂන්ෂිප් බ්‍රේක්අප් කියන කැටගරි එක ඇතුලේ ඒ සියලු දෙනාට මම අමතනවා. මම කතා කරනවා. මේක මගේ විෂය. එතකොට හැම කෙනෙක්ටම මගේ පැහැදිලි කිරීම එක එක විදියට අදාළ වෙනවා. ඒ වගේම අනිත් කොටස තමයි ඔයාගෙන් සැලකිය යුතු ඩැමේජ් එකක් වෙලා නැත්නම් හරිද? මේක රිකවර් කරන්න පුළුවන්. අපි දෙන්නට නැවත එකතු වෙන්න පුළුවන් වගේ මට්ටමක නම් තියෙන්නේ. ඒ වගේ නම් තියෙන්නේ වාතාවරණයේ බ්‍රේක්අප් එකක් සිද්ධ වුණත් අර ළඟ නැවත එයා ඔයා දිහා බලන පර්සන්ටේජ් එකක් තියෙනවා. ඔයාට ලං වෙන්න බලන පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒක තමයි ඇත්ත. හැබැයි ඔය ඔක්කොටම වඩා ඔයා කල්පනා කරන්න ඕන දේ තමයි ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි යාගේ එකම අරමුණ ඉවත් වෙන එක නම්. එයා වචන පාවිච්චි කරන්නෙම එතනට නම්. හරිද? ඔයාට ඔයාගේ කන්ට්‍රෝල් එක නැත්නම් ඒ කියන්නේ ඔයාට මෙතන පාලනයක් නෑ. ඔයාට ඔයාගේ වචනට යාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න විදියක් නෑ. ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි මේ මනුස්සයාට දැඩිව අවශ්‍යයි ඉවත් වෙන. සමහර විට එයාට ඇතුළාන්තයෙන් අවශ්‍ය නෑ ඒක කරන්න. හරිද? ඇතුළාන්තයෙන් අවශ්‍ය නෑ. ඒ කියන්නේ ඇත්තටම එයාගේ කැරක්ටර් එක ඇතුලේ එයාට එහෙම දැඩි අදහසක් නෑ ඒ විදිහට ඉවත් වෙන්න. ඔයා අනේ අයින් වෙන්න එපා කිය වැඳ වැටෙනකොට පස්සෙන් යනකොට අඬ එක දේවල් කරන්න පටන් ගත්තට පස්සේ හරිද? සරලම කිව්වොත් එම බැගින් ප්ලීඩින් කරන්න පටන් ගත්තට පස්සේ එයා නිකන් අර අමුතු චරිතයක් උඩට අරගෙන ඔයාගේ වේදනාව තව වැඩි කරන්න හැසිරෙනවා වගේ දෙයක් තියෙනවා. ඔයා ඒක ඇක්සෙප්ට් කරලා ඩිසපියර් වුණාට පස්සේ ස්ථිරම නෝ කන්ටැක්ට් වලට ආවට පස්සේ එයාගේ හැසිරීම වෙනස් වෙන්න තියෙන පොසිබිලිටි එකක් තියෙනවා. ඊට පස්සේ සමහරට එයා මාරු විදිහට මෙල්ට් වෙලා හරිද? ඔයාගෙන අනුකම්පාවක්
නොතැනිලා සමහරට එයාට වැරදි කියලා හැංගෙන්නත් පුළුවන්. අවස්ථා තියෙනවානේ අපිට මේ මිනිස්සෙගේ වැරද්දක් පැහැදිලි කරලා දෙන්නම බෑ. එයා මාර විදිහට තමයි යාගෙන හිතන් ඉන්නේ. එයා කියන දේවල් හරි. ඔයා එයාට ගැති වෙලා හරිද? ඔයා එයාට බැඳිලා එයාගෙන්තොර ජීවිතයක් නෑ, එයාගෙන්තොර ලෝකයක් නෑ වගේ ඉන්නකොට ඒක අර මුල් කාලේ අවුලක් නෑ. කාලයක් ගිහලා normalize වුණාට පස්සේ එයා මාර toxic විදිහට හැසිරෙන අවස්ථා තියෙනවා. එයාට අඩුපාඩුවක් පෙන්නලා දෙන්න බෑ හරිද? හරි දේ ඔලුවට දෙන්න බෑ. හරි දේට ඇග්‍රී කරගන්න බෑ හරිද? හැබැයි ඔයා අයින් කළා ගියාට පස්සේ ඔයා කිසිම වෙහසක් දරන්න ඕනේ නෑ. අර දේවල් ඔක්කොම යාට නිකම්ම තේරෙනවා. එයා වැරදි, එයා වෙනස් වෙන්න ඕනේ, එයා හැදෙන්න ඕනේ. අරගද මේකද ඔයාට හරීම පහසුයි එයාගේ දේවල් හදන්න. එතකොට මේක අහන ගොඩක් දෙනාට ඔය අත්දැකීම ඇති. ඒක එහෙමයි. ඊට අමතරව ඔයාලා දෙන්න එකඟ වෙලා ඉවත් වුණා නම් ඊට පස්සේ ඔයා ආයි පස්සෙන් ගන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. හරිද? ඔයාටත් එයාව නැතුව බැරි වෙන්න පුළුවන්. ඔයාටත් එයාව නැතුව බැරි අවධියක් තියෙනවනේ. මොකද ඔයාත් එයාට බැහැ වෙලා ඉන්නේ. එතකොට ඒ මොහොතේ ඔයා පස්සෙන් යනකොට එයා රිජෙක්ට් කරනවා වෙන්න පුළුවන්. කියන්නේ ඔයාලා දෙන්න එකඟ වෙලා තමයි මේ තීරණය ගත්තේ. හැබැයි ඊට පස්සේ ඔයා පස්සෙන් යන පටන් අරගෙන තියෙනවා. එතකොට එයා රිජෙක්ට් කරනවා වෙන්න පුළුවන්. ඒක සාධාරණයි කියලා හිතන්න පුළුවන් සමහර අවස්ථාවල. මොකද එයා එතකොට වෙනම අරමුණකට වැඩ කරමින් ඉන්න නිසා. හරිද? ඔය අවස්ථා දෙකෙන්ම සහ වෙනත් විවිධාකාරයෙන් බ්‍රේක්අප් එක සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට කරන්න තියෙන හොඳම එකම දේ තමයි ඒකට එකඟ වෙලා no contact වලට එන එක. ඔයා ලොකුවට ඒක පස්සේ ගිහිල්ලා ඇනලයිස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් බ්‍රේක්අප් එක සිද්ධ වුණා නම් එයාව නැවතත් ඇචීව් කරගන්න අපහසු මට්ටමේ. හරිද? නැවතත් එයාව ලං කරගන්න අපහසු මට්ටමේ සහ ඔයාගේ වචනට එයාව ඇග්‍රී කරගන්න බැරි මට්ටමේ. ඔයාගේ වචන වලින් ඔයාගේ හැසිරීමෙන් ඒ අවස්ථාව පාලනය කරන්න බැරි මට්ටමේ නම් තියෙන්නේ. හරිද? එයාව පාලනය කරන්න බැරි මට්ටමේ නම් තියෙන්නේ. එතනදී ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ දැන් මම කරන්න ඕනේ no contact follow කරන එක කියලා. එතකොට ඔයා no contact follow කරනවත් එක්ක එයාගේ තියෙන හැසිරීම වෙනස් වෙන්න තියෙන possibility එකක් තියෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට සමහරලාට එයාට අමතක වෙච්ච දෙයක් අහන්න වගේ, ඊට පස්සේ ඔයාගේ උපන්දිනයකට විශ් කරන්න වගේ, හරිද? ඊට පස්සේ ඔයාගේ දෙමව්පියෝ ගැන අහන්න වගේ, සැරින් සැර එයා රීච් කරන්න තියෙන possibility එකක් තියෙනවා. එක පාරටම එයාට කේන්ති ගිහිල්ලා අවුල් ගිහිල්ලා ඔයාට කෝල් එකක් අරගෙන පැනවදින්න ඉඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ අර තවම නිකන් අර ඔයාව අත්හැර ගන්න බෑ. ආයේ තීරණය ගත්තට ඒ තීරණය ඉස්සරහට යනකොට සමහරලාට අර හැංගීම් උඩ පහළ යනවා. එතකොට සමහර වෙලාවට එයාට දරා ගන්න බැරි අවස්ථාවන් වල ඔයාව කන්ටැක්ට් කරනවා. කන්ටැක්ට් කළා අර මම කලින් කියපු විදිහට හැසිරෙනවා සහ සමහරලාට ඔයාට පැනවදිනවා වෙන්න පුළුවන්. සමහරට එක වතාවක් ඔයාව හම්බ වෙන්න අහනවා වෙන්න පුළුවන්. ඉතින් සෝෂල් මීඩියා වල ඔයා මොනවද කරන්නේ? හරිද? මොනවද ඔයාගේ අලුත් අප්ඩේට්ස්? එහෙම බලනවා වෙන්න පුළුවන්. ඔයාව සර්ච් කරනවා වෙන්න පුළුවන්. ඒ සමහර දේවල් ඔයාට දකින්න බෑ. දැන් එයා ඔයාව ඩිරෙක්ට් කන්ටැක්ට් කරොත් විතරයි ඔයා සමහරට දන්නේ. ඔයාගේ යාළුවෙක් කරවාගෙන අහන වෙන්න පුළුවන්. ඔයාගේ පවුලයත් එක්ක එයා කනෙක්ෂන්ස් තවම තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? සමහර දේවල් සැලසුම් කරන්න, සමහර දේවල් වලට නිකන් උපදෙස් ගන්න වගේ ඔයාට කතා කරනවා වෙන්න පුළුවන්. සමහර දේවල් සම්බන්ධයෙන් අර ඔයාව කන්ටැක්ට් නොකර බෑ වගේ අංගවල ඔයාට කතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ බොහෝ අවස්ථාවල එයා ඔයාට රීච් කරලා සම්පූර්ණයෙන්ම එයාගේ තියෙන හැඟීම, එයාට දැනෙන දේ, එයාගේ අවශ්‍යතාවය ප්‍රකාශ කරන්නේ නැහැ. එයා ඔයාට පොඩි වචනයක් දාලා බලනවා. සමහරට ටෙක්ස්ට් එකක් දාලා බලනවා වෙන්න පුළුවන්. හරිද? වචනයක් දාලා බලනවා. ඔයා එකපාරටම අවුල් ගිහිල්ලා ඔයා එකපාරටම කන්ෆියුස් වෙලා, හරිද? ඔයාට එකපාරටම පුදුම සතුටක් ඇවිල්ලා එයාව කන්ටැක්ට් කරයිද කියලා සමහරට එයා චෙක් කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තවමත් ඔයාට එයාව නැතුව බැරිද කියලා එයා ඒ විදිහට ටෙස්ට් කරලා බලනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල ඔයාට පුළුවන් නම් මේ මැද මාවතේම ඉන්න. ඒ කියන්නේ අහන දෙයට උත්තර දීලා ඔයාට පුළුවන් නම් පැත්තකට වෙන්න, ඩිසපියර් වෙන්න, අර නීඩි ගතිය පෙන්වන්න නැතුව එයාගෙන් ටෙක්ස්ට් එකක් ආපු ගමන් අනිත් තප්පරයට ඔයා රිප්ලයි කරන්නේ නැතුව හරි ජෙනුයින් විදියට, හරිද? හරි කන්ට්‍රෝල් එකේ ඒක සිද්ධ කරනවා නම් ඔයාට ප්‍රතිඵල ලැබෙන්න තියෙන percentage එක වැඩි. මොකද සමහර වෙලාවට එයා ඔයාව රීච් කරනවා. ඔයා ඊට පස්සේ නිකන් මාර විදියට යාව නැතුව බෑ වගේ ඔයත් ටග් ගාලා යාට රිප්ලයි කරලා, හරිද? ඔයත් ටග් ගාලා යාට උත්තර දීලා නිකන් අර එහෙම නිකන් යාට දැනෙන්න පටන් ගත්තට පස්සේ ඔයාට කොහොමත් ලඟ වෙන්න පුළුවන් මෙයත් බලන් ඉඳලා තින්නේ මම එනකන් තමයි. නිකන් එහෙම හැංගීමක් ආවට පස්සේ කලින් ඉඳපු කෙනා වගේම එයා නිකන් ආපස්සට යන්න පටන් ගන්නවා. මේක අහන ඔයාට සමහර විට ඒ ගැනත් අත්දැකීම් ඇති. ඉතින් මෙතනින් ඔයාට තලා අදහසක් ගන්න පුළුවන් සහ මේ කරුණ සම්බන්ධයෙන්ම මම අවුරුද්දකට විතර කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට ඒකත් අහන්න පුළුවන්. ඉතින් මම ඔයාට දෙන එකම උපදෙස තමයි ඔයාට පාලනය කරන්න බැරි මට්ටමක, ඔයාගේ වචන වලින් ඔයාගේ හැසිරීමෙන් ජම් දෙයක් කරන්න බැරි මට්ටමේදී, හරිද? ඔයාට ඔයාගේ කන්ට්‍රෝල් එක නැහැ කියලා දැනෙන මට්ටමේදී කරන්න සුදුසුම දේ තමයි no contact follow කරන එක. අනවශ්‍ය දේවල් නොකර ජම් මට්ටමකින් දේවල් පැහැදිලි කරන්න, Tamanගේ නිර්වද්‍යතාවය අඟවන්න, හරිද? ඒක ඔප්පු කරන්න යන පීරියඩ් එකක් තියෙනවා. ඒක මම කියන්නේ සම්පූර්ණයෙන්ම අතරින්න කියලා. එහෙම පීරියඩ් එකක් තියෙන්න පුළුවන්. එයාටත් ඔයාටත් ඩැමේජ් එකක් නොවන විදියට. ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එතකොට එතනින් පස්සේ ඔයාට කරන්න තියෙන හොඳම දේ අර මම කිව්වා වගේ ඔයාගේ වචන වලින් හැසිරීමෙන් ඔයාට දැනෙන යමක් කරන්න බෑ කියලා තේරෙන තැන, එයාව පාලනය කරන්න බෑ කියලා තේරෙන තැන, හරිද? එයාගේ මතය වෙනස් කරන්න බෑ කියලා තේරෙන තැන, ඒක හැංගෙන තැන ඔයාට කරන්න තියෙන නුවණක්කාරම දේ තමයි no contact හරියට follow කරන එක. මේ මම කලින් කියපු දේවල් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙනවා ඒ විදිහට no contact වලට ආවට පස්සේ ඔයාට ලොකු percentage එකකින් අර මම කියපු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ no contact වලදී පමණයි. ඒ වගේම ඔයාට සම්පූර්ණයෙන්ම recover
රිකවර් වෙන අවස්ථාව තියෙන්නේත් මේ no contact තුලින්ම පමණයි. ඒ වගේම බ්‍රේක්අප් එකෙන් පස්සේ වාට සම්පූර්ණයෙන්ම මුල ඉඳලා රිකවර් වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න අවශ්‍ය නම් හරිද? ඒ ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරගන්න අවශ්‍ය නම් මම විශේෂයෙන් හදපු වැඩසටහන වාට මිලදී ගන්න පුළුවන්. මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඔයාට ඔතන ඉඳන් මට කරන්න පුළුවන් ලොකුම දේ ඒක මම නන්දිමාල් එදිරිසූරිය.